අවසාන විනාඩි කිහිපය වෙන් කරගත්තොතින් ඔව් මේකම එල්ල වෙන චෝදනාව තමයි ක්‍රූරත්වයෙන් හෙබි මුස්ලිම් ජාතිකයන් විශාල පිරිසක් හරක් මරනවා සතුන් මරනවා මේක ඔබේ සංස්කෘතියද? සංස්කෘතිය නෙමේ. ජනතාව පැවැත්මක් තියෙනවා නම් මිනිස්සු කියලා කියන්නේ තවත් සත්ව කොට්ටාසයක් එක්ක සමාජයත් එක්ක පරිසරයත් එක්ක බැඳිච්ච දෙයක්. ජීවීන්ගෙන් තොර ජීවිතයක් ඕගලන්ට නැහැ. ඔයාට වුණත් ජීවත් වෙන්න ඕන නම් ඔයා තදයක් කරේ පරපෝෂිතයෙක් හැටියටපත් වෙනවා. ඒක සතා සිව්පා වෙන්න පුළුවන්, ගහකොළ වෙන්න පුළුවන්. ගහකොළ වුණත් විද්‍යාත්මක අනුව ඒකට යම්කිසි නිගමනයක් තියෙන එයාට පණ තියෙනවා කියන එක. මිනිසුන්ගේ ආහාර රටාව සඳහා තමයි ඒගොල්ලන්ගේ දේවල් කරන්නේ. මුස්ලිම් මිනිසුන්ට ඔය චෝදනාව එල්ල කරන්නේ හරක් මරණ හින්දා. මම පැහැදිලිවම ප්‍රකාශ කරන්න කැමතියි. පාපේ කියන එක ජීවිය අනුව තීරණය කරන්න එපා, ජීවය අනුව තීරණය කරන්න. හරකෙක් නිකරුණේ මරණයටපත් කිරීමත් කුහුඹුවෙක් මරණයටපත් කිරීමක් වනාලියෙක් වෙඩි තියලා මරණ එකත් දෙකම සමානයි. හරකෙක් මරන්නේ මිනිසුන්ගේ ආහාර අවශ්‍යතාවය උදෙසා. අපි පැලක් හේනක් රකින්නවා, කුඹුරක් කරනවා. මේ කුඹුරේ ඉන්න කෘමීන් සියල්ල මරා දමනවා මිනිසුන්ගේ ආහාර උත්පාදනය සඳහා. ඒ වගේම වනවලි අද අපි දැක්ක අර දලපුට්ටුවනේ අන්තිමට වෙඩි තියලා මැරුවා. මොනවා බලන් හිටියත් සද්දන්තයක් බිම වැටෙන එක බලන් ඉන්න බෑ කියලා කියන ලොකු වේදනාවක් ඇති වුණා යාලට වෙඩි තියලා මරලා. ඒ වගේම රජයෙන් අනුමැතිය දීලා තියෙන දඬුලෙන් රිලව් වෙන්න පුළුවන් වෙඩි තියලා මරන්න. ඇයි ඒ මිනිසුන් උදෙසා කරන්නා වූ ආහාර නිෂ්පාදනය ආරක්ෂා කරගන්න. මිනිසුන් උදෙසා නිෂ්පාදනය කරන ආහාර ආරක්ෂා කර ගැනීම සත්තුන් ඝාතනය කරන්න පුළුවන් නම් මිනිසුන්ගේ ආහාර උදෙසා සත්ව ඝාතනය කිරීම කියන එක දෙකක්ද එකක්ද? එකයි. කලින් කිව්ව විදිහට ජීවය අනුව තීරණය කරන්න, ජීවය අනුව තීරණය කරන්නට එපා. හරක කියන එකත් මුහුදේ ඉන්න මාළුව කියන එකත් සමාන නැද්ද? ප්‍රාණීන් සමානයි. හරක් මස් කන එක තමයි සංහිඳියාවට ප්‍රශ්න කියලා කිව්වොත් මම ලැහැස්ති පාරට බහින්න ලංකාවේ කිසිම සත්ව ඝාතනයක් සිද්ධ වෙන්න හොඳ නැහැ කියලා හඬ දෙන්න. ලංකාවේ කිසිම සත්ව ඝාතනයක් කරන්නේ නැහැ කියලා තීරණය කරලා ඒක ක්‍රියාත්මක කරොත් ලංකාවේ තියෙන හරක් මස් කඩ ටික වහලා දාන්න වගකීම අපි බාර ගන්නවා. ඔක්කොම සත්ව ඝාතනය නවත්තන්න ඕන. yes. එහෙමනම් ඔය ආත්මාර්ථකාමී වෙන්න ඕන. හරකපව් කුකුලා කමන් නැහැ. මාළුව අවුලක් නැහැ. තීරණය කරන්න. හොඳ තැනකින් අවසානයක් දෙන්න පුළුවන් අපිට. මේ දැන් බුද්ධියට කතා කරමු. අනිවාර්යයෙන්. හොඳට කතා කරමු. හින්දු සංස්කෘතියත් එක්ක ලංකාවේ ගවයට ලොකු තැනක් හම්බුනා. මං කියවනේ සිංහල මිනිස්සු සංවේදී කියලා. සංවේදී තැනට තියලා ගැහුවා නෑයක්. දැන් කතා කරමු. හරක් මස් කඩවල ෆෝමිට් එක කාටද දැන් ටෙන්ඩර් එක කාටද යන්නේ? කාටද? අරක්කු විකුණලාද අපේ රට ගොඩ නගන්න ඕනේ? බාර් ෆෝමිට් දීලාද සිගරට් ගෙනල්ලාද? සත්ව ඝාතනය කරන කඩවලට ටෙන්ඩර් දෙන්නේ නැහැ ඕනේ නැහැ. එපා කිව්වොත් සියලුම දේවල් නතර කරමු. මම බහිනවා පාරට.